හරි අපි මේ වීඩියෝ එකේදී බලන්න යන්නේ ඩාට් කන්ස්ට්‍රක්ටර්ස් ගැන. මම කලින් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කන්සෙප්ට් ගැන කතා කරද්දී කන්ස්ට්‍රක්ටර් ගැන කතා කරා බ්‍රීෆ්ලි ඉන්ට්‍රොඩක්ෂන් එක සහ ඕන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකට ගැලපෙන ඩාට් මේ කන්ස්ට්‍රක්ටර් එක කොහොමද තියෙන්නේ කියලා කතා කරා. මේ වීඩියෝ එකේදී මම ස්පෙસિෆිකලි ඩාට් වල කන්ස්ට්‍රක්ටර්ස් වලට තියෙන අමතර ෆීචර්ස් ටිකක් ගැන කතා කරන්න යන්නේ. මාතෘකාව මේ තියෙන නේම් කන්ස්ට්‍රක්ටර් ඇන් තව එකක් මම කතා කරනවා දිස් කියලා කීවර්ඩ් එකක් තියෙනවා. ඒ දෙකම මේ වීඩියෝ එකේදී කතා කරනවා. තව කොහොමද මෙන්න මේ අපි කන්ස්ට්‍රක්ටර් එක ඇතුලේ වේරියබල්ස් වලට වැලියු අසයින් කරන එක. අපි මම කලින් ඒ වීඩියෝ එකේදී කිව්වා පළවෙනි වීඩියෝ එකේදී අපිට ඉනිෂියල් සෙටප් එකක් තියෙනවා නම් ක්ලාස් එකක කරගන්න. ඒක අපි කන්ස්ට්‍රක්ටර් එක තුලින් කරගන්නවා. ඒ කියන්නේ වැලියුස් අසයින් කරනවා වගේ ක්ලාස් එකේ තියෙන වේරියබල්ස් වලට. ඒකට ෂෝට් ෆෝම් එකකුත් තියෙනවා. ඒකත් මම කොහොමද කරන්න කියලා කතා කරනවා. ඒ වගේම රියල් වර්ල්ඩ් එක්සැම්පල් එකකුත් මේ වීඩියෝ එකේම කතා කරනවා. ඊට පස්සේ දැන් ඔයාලා දන්නවනේ කන්ස්ට්‍රක්ටර් කියන්නේ මොකක්ද කියලා. කන්ස්ට්‍රක්ටර් එකක් කියන්නේ ක්ලාස් නේම් එකෙන්ම අපි යූස් කරලා ඒකේ බ්‍රැකට් ඇතුලෙන් අපිට ඕන වැලියුස් තියෙනවා නම් පාස් කරලා ඕපන් ක්ලෝස් බ්‍රැකට් එක ඇතුලේ මේක නිකන් මෙතඩ්ස් වගේම තමයි. මේක ඇවිල්ලා ස්පෙෂල් මෙතඩ් එකක්. කන්ස්ට්‍රක්ටර් කියන්නේ ස්පෙෂල් මෙතඩ් එකක්. අපිට ඉනිෂියලයිස් කරගන්න තියෙනවා නම් වැලියුස් ටිකක් මොන හරි මේ කාර් එකකින් ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරද්දිම අපිට මොකක් හරි දෙයක් වෙන්න ඕන නම් අපි මේ කන්ස්ට්‍රක්ටර් එක පාවිච්චි කරනවා. ස්පෙෂල් ෆන්ක්ෂන් එකක් ඒක. එතකොට ඒක වැලියුස් සෙට් වෙන්නේ මේ ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරන වෙලාවේ. දැන් මෙතන අපි මේ ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරන්නේ ඔබ්ජෙක්ට් එකක් කියනවා ඉන්ස්ටන්ස් එකක් කියනවා. හරි. මෙතන මේ ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරන වෙලාවේ මේ කන්ස්ට්‍රක්ටර් එක තමයි මුලින්ම කෝල් වෙන්නේ. හරිද? එතකොට ඒක ඔයාලට මම කලින් වීඩියෝ එකේ හොඳටම පැහැදිලි කරා. ඒක ගිහින් බලන්න ඕන නම් මේකේ දැන් අපි කතා කරන්නේ මෙතන ඩාට් වල තියෙන named constructor කියන එක. මොකක්ද named constructor එක කියන්නේ සහ මේ තව ඒ කියන්නේ named constructor කියලා concept එකක් එන්න නම් normal එකෙන් normal මේ constructor එකෙන් විතරක් කරගන්න බැරි දෙයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ problem එකක් තියෙනවා. ඒ problem එක address කරන්න තමයි ඩාට් වලින් මේ named constructor කියන concept එක තියෙන්නේ. එතකොට ඔයා හිතන්න මේ සරල උදාහරණයක් ගත්තොත් අපිට කාර් එකේ ඔබ්ජෙක්ට් ක්‍රියේට් කරනවා කියලා. අපිට මේ කාර් එකේ මේ ඔබ්ජෙක්ට් ක්‍රියේට් කරගන්න එක ක්‍රමයයිනේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ එක කන්ස්ට්‍රක්ටර් එකයි තියෙන්නේ. අපි මේ කාර් ක්ලාස් එකේ මේකේ තියෙන බ්‍රෑන්ඩ් කියලා වේරියබල් එකක් හදලා තියෙනවා. ඒ වේරියබල් එකට කන්ස්ට්‍රක්ටර් එක ඇතුලේ දාන වැලියු එකෙන් මේ වේරියබල් එක ඉනිෂියලයිස් වෙනවා. එතකොට අපි මේ ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරද්දි මේ බ්‍රෑන්ඩ් කියන වැලියු එක දැම්මා. එතකොට ඒක දාපු නිසා මෙතන අපි ඉල්ලලා තියෙනවා එක පැරාමීටර් එකක් තියෙනවා. ඒ එන පැරාමීටර් එකේ වැලියු එක මේ බ්‍රෑන්ඩ් කියන වේරියබල් එකට ඇසයින් කරගත්තා. එතකොට අපිට මේ කන්ස්ට්‍රක්ටර් එක ඇතුලේ තමයි ඒ ඔක්කොම කරගන්න ඕන. වෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල මම දන්න තරමින් Java script වල තියෙනවද කොහෙද? මට අනිත් ඒවා මට මතක විදිහට එහෙම මල්ටිපල් කන්ස්ට්‍රක්ටර්ස්. කියන්නේ කන්ස්ට්‍රක්ටර්ස් කිහිපයක් මේ වගේ කිහිපයක් තියාගන්න බෑ. අපිට මෙතඩ්ස් ඕන තරම් ක්‍රියේට් කරන්න පුළුවන් වුණාට මේ ක්ලාස් එකක් ඇතුලේ එක කන්ස්ට්‍රක්ටර් එකයි තියෙන්න පුළුවන්. අන්න ඒක මගරව ගන්න මල්ටිපල් කන්ස්ට්‍රක්ටර්ස් අපිට යූස් කරන්න ඕන වෙනකොට තමයි මෙන්න මේ named constructor කියන එක Dart වල ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. මේකෙන් සෝල්ව් කරලා තියෙන ප්‍රොබ්ලම් එක තමයි අපි හිතන්න අපිට මේ ක්ලාස් එක ඉනිෂියලයිස් වෙන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ක්ලාස් එක ඉනිෂියලයිස් වෙද්දී අපිට එක විදියක් තියෙනවා මේක ඉනිෂියලයිස් වෙන්න ඕන. ඊට පස්සේ තව විදියක් තියෙනවා අපිට වෙනත් විදියකින් මේක ඉනිෂියලයිස් වෙන්න ඕන. මම කියන එක පැහැදිලි ඇති කියලා හිතනවා. මම ඒක දැන් උදාහරණයකින් මෙතනින් පෙන්වන්න උත්සාහ කරනවා. හිතන්න මට තියෙනවා normal car එකක්. මට තියෙනවා normal car එකක්. ඊට පස්සේ මට තියෙනවා slow car එකක්. ඊට පස්සේ මට තියෙනවා fast car එකක්. දැන් මට කාර් එකක්ම තමයි තියෙන්නේ. ක්ලාස් එක කාර් එකක්ම තමයි. හැබැයි මගේ කාර් එකේ ස්පෙસિෆික් කැරක්ටරිස්ටික් එකක් තියෙනවා. ඒක මේ කාර් එක හැදෙනකොටම මේ කාර් එක ස්ලෝද නෝමල්ද ස්පීඩ් කියන එක තීරණය වෙන්න ඕන. කියන්නේ මේ අපි දැන් මේකට ක්ලාස් එකක් ක්‍රියේට් කරද්දී ඒ ක්ලාස් එක ක්‍රියේට් කරන වෙලාවෙම මේ කාර් එකේ ස්පීඩ්ද ස්ලෝද ෆාස්ට්ද කියන එක තීරණය වෙනවා.
අන්න ඒක අපි කොහොමද ප්‍රෝග්‍රෑම් එකට දෙන්නේ කියන එක තමයි මෙතනින් මම මේ name construct එක අපිට පාවිච්චි කරලා කරගන්න පුළුවන්. මම පෙන්නුවොත් දැන් මම ඔයාලට පෙන්වන්නම් මෙහෙම දෙයක්. හරි. දැන් අපිට මෙතන තියෙනවා මේ කන්ස්ට්‍රක්ටර් එකම තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. මේ තියෙන කන්ස්ට්‍රක්ටර් එකම තමයි මෙතන තියෙන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන බ්‍රැකට්ස් නැහැනේ. ඕපන් ක්ලෝස් බ්‍රැකට් නැහැ. ඕපන් ක්ලෝස් බ්‍රැකට් නැහැ. මෙන්න මෙහෙම this කියන කීවර්ඩ් එකක් පාවිච්චි කරලා මේ කරලා තියෙනවා. මම මේ this කියන කීවර්ඩ් එක මම ඒකයි මේකටම මේ කතා කරන්න ඕන නිසා දැම්මේ. එතන this කියන කීවර්ඩ් එකයි තව පොඩි දෙයක් තියෙනවා. මේ කන්ස්ට්‍රක්ටර් එකට මේ ඕපන් ක්ලෝස් කර්ලි බ්‍රැකට් නැහැ. මේ වගේ ඕපන් ක්ලෝස් කර්ලි බ්‍රැකට් නැහැ. එතකොට මෙන්න මේ කරන කාර්යම තමයි මේ ලයින් 3කින් කරගන්න කාර්යම තමයි මෙතන එක ලයින් එකකින් කරගෙන තියෙන්නේ. මම ඒක ඊගාවට පැහැදිලි කරනවා. ඒක පැහැදිලි කරගෙන ගන්න ගමන් මෙන්න මේක තමයි දැන් මුලින්ම අවධානය යොමු කරන්නේ මෙන්න මේ කාර් කියන අපේ ක්ලාස් නේම් එක කාර්නේ අපේ මේක තමයි කන්ස්ට්‍රක්ටර් එක. මේකට අපි කියනවා now දැන් අපි දැන් ඉස්සෙල්ලා අපිට අපි ඉගෙන ගත්තේ එක කන්ස්ට්‍රක්ටර් එකයි. දැන් ඩාට් වලට ආවහම name constructor කියලා එකක් තියෙනවා. ඒක නිසා අපි මේ normal constructor එක name එකක් නැතුව තියෙන constructor එකට කියනවා default constructor කියලා. මේක ඇවිල්ලා දැන් default constructor. මේකට කියනවා named constructor කියලා. කොහොමද මේක name constructor වෙන්නේ? ඔයාලට පේනවා මෙතන class name එකට අමතරව කියන class name එකට අමතරව මෙතන ස්පෙෂල් දෙයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ slow කියන එක. dot එකක් තියලා මෙන්න මේ dot එකකින් පස්සේ slow කියලා එකක් තියෙනවා. slow කියලා. ඔන්න ඕක ස්පෙෂල්. දැන් අන්න ඒකට තමයි කියන්නේ අපි මේ car කියන construct එකට අපි තව name එකක් පාවිච්චි කරා. එතකොට මට default construct එකට වඩා මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒකට මට එක construct එකයි තියෙන්න පුළුවන්. මේ Dart වල තියෙන name construct එක පාවිච්චි කරාම අපිට තව constructors multiple constructors එකම class එක ඇතුලේ create කරන්න පුළුවන්. දැන් මම ඒ වගේම දැන් එකයිද අපිට තියාගන්න පුළුවන් name constructor. ඕන තරම් තියෙන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මෙතන car කියන default constructor එක දැන් car class name එක ඊට පස්සේ dot fast. හරි. දැන් අපිට multiple constructors තියෙන්න පුළුවන්නේ. ඇයි අපිට අපි මොනවද මේකෙන් කරගන්න පුළුවන්? මේකේ තියෙන benefits මොනවද? ඔයා බලන්න දැන් මම මෙතන default construct එකේදී කරන්නේ කෙලින්ම මේ brand එක මේක කරා වගේ brand එක මෙතනින් අපි object එකක් create කරද්දි brand එක දානවනේ. අන්න ඒ brand එක මේකට දාගන්නවා. තව parameter එකක් තියෙනවා speed කියලා. එතකොට මේකේ object එකක් create කරද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන දාලා තියෙනවා මෙතන ස්පීඩ් එක 100යි කියලා මේ ආගියුමන්ට් එක දීලා තියෙනවා. මේක තමයි මේකට වැලියු එක. ඊට පස්සේ මම ටාටා කියලා දීලා තියෙනවා බ්‍රෑන්ඩ් එකට. මම දන්නේ නැහැ මේක හරියටම කාර් කම්පැනි කියලා මම මේ ගන්න දැම්මේ. දැන් බ්‍රෑන්ඩ් එක මගේ ටාටා. ඒක පළවෙනි පැරාමීටර් එක. ඊට පස්සේ කමාවක් දාලා දෙවෙනි පැරාමීටර් එක ස්පීඩ් කියලා තියෙනවා. ඒකට මම හදලා තියෙන්නේ කාර් කියන ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එකෙන් තමයි මෙතන නේම් එකක් නැහැ නේ ඔයාලට පේනවනේ. නේම් එකක් පාවිච්චි කරලා නැති නිසා කාර් කියන ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එක තමයි මෙතන යූස් කරලා තියෙන්නේ ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරන්න. හරි. දැන් අපිට දෙවෙනි එකක් තියෙනවා ස්ලෝ කියලා. ස්ලෝ කියලා නේම්ඩ් කන්ස්ට්‍රක්ටර් එකක් තියෙනවා. එතකොට ඒ නේම් කන්ස්ට්‍රක්ටර් එක මම පාවිච්චි කරලා තියෙනවා මෙතන අලුත් ඔබ්ජෙක්ට් එකක් හදලා තියෙනවා. පළවෙනි එක නැනෝකා ඒකේ පාස් කරන වැලියු ටාටා ස්පීඩ් එක 100යි. හැබැයි මට දෙවෙනි එකේ මම ස්පීඩ් එක දාලා නැහැ. ස්පීඩ් එක භාවිතා කරලා නැහැ. මම දෙවෙනි එකේ ස්පීඩ් එක භාවිතා කරලා නැහැ පැරාමීටර් එකක් විදිහට. හැබැයි මම මේක නේම් කරලා තියෙනවා ස්ලෝ කියලා. ඇයි මම ස්ලෝ කියලා දැම්මේ? මම කාර් එක ඉනිෂියලයිස් කරද්දිම මගේ රික්වයර්මන්ට් එක තිබුණේ අවශ්‍යතාවය තිබුණේ කාර් වර්ග 3ක් තියෙනවා. කාර් එක ඉනිෂියලයිස් කරද්දි මට ඒ කාර් එකේ වර්ග කියන්න ඕන. එතකොට නෝමල් කාර් එකක් නම් මට කාර් එකේ ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරද්දිම ස්පීඩ් එක මම දාලා ක්‍රියේට් කරනවා. ඊට පස්සේ දෙවෙනි කාර් එක මම ස්ලෝ කියලා ක්‍රියේට් කරනවා. ඒ ස්ලෝ එකේ මම ස්පීඩ් කියන එක
දැන් මෙතන ස්පීඩ් මම මෙතන දාලා නැහැ ස්පීඩ් කියන එක. මෙතන ස්පීඩ් කියලා වේරියබල් එකක් තියෙන්න ඕන. ස්පීඩ් කියලා එකක් තියෙන්න ඕන. මෙන්න මේ ස්පීඩ් එක මම සෙට් කරනවා ස්ලෝනේ. මගේ කන්ස්ට්‍රක්ටර් එක නේම් එක ස්ලෝ නිසා මෙන්න මේක තමයි මගේ නේම් කන්ස්ට්‍රක්ටර් එක මට ඕන පර්පස් එක ඕන. ස්පීඩ් එක මම කන්ස්ට්‍රක්ටර් එක කෝල් කරද්දිම තීරණය කරනවා වැලියු එක පාස් කරන්න නැතුව 60 කියලා. එතකොට මේ ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එකේ වගේ මට ඕන ස්පීඩ් එකක් දෙන්න බෑ. මේ කාර් එක ස්ලෝ කාර් එකක් ඉනිෂියලයිස් කරද්දිම. එතකොට මේ කාර් එකේ ස්පීඩ් එක මේ කන්ස්ට්‍රක්ටර් එක මේ .slow කියන කන්ස්ට්‍රක්ටර් එක කෝල් කරද්දිම ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරද්දි මේකේ ස්පීඩ් එක 60යි කියලා assign වෙනවා. ඊට පස්සේ මට ඒ වගේම තව තියෙන කන්ස්ට්‍රක්ටර් එකක් fast කියලා. මේක name කන්ස්ට්‍රක්ටර් එකක් fast කියලා. ඒකටත් මට ස්පීඩ් එකක් දෙන්න බෑ ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එකේ වගේ. හැබැයි මම ඒකේ මේ කන්ස්ට්‍රක්ටර් එක පාවිච්චි කරලා ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරද්දි fast කියලා ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරද්දි මම කෙලින්ම කියනවා මගේ මේ ෆාස්ට් කියන කාර් එකක් මට තියෙන්නේ ෆාස්ට් කියන කාර් එකක් ක්‍රියේට් කරන්නේ ඒකේ වැලියු එක ස්පීඩ් එක 200යි කියලා මම මෙතන දාලා තියෙනවා. ඔයාලට තේරෙනවනේ මේක තමයි name constructor කියන්නේ. මට purpose එකක් තියෙනවා නම් achieve කරන්න ඒ කියන්නේ මේ කාර් එකක් ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරද්දිම නැත්නම් වෙන මොකක් හරි ක්ලාස් එකක් මගේ රික්වයර්මන්ට් එකක් තියෙනවා මේකේ niche ක්ලාස් එකේ initialize වෙද්දිම මට තීරණය කරන්න ඕන වෙන දේවල් වෙන්න ඕන. ඩිෆෝල්ට් වැලියු එකක් සෙට් කරන්න මට පුළුවන් වෙන්න ඕන. මේක තමයි ඩිෆෝල්ට් වැලියු එක. ඒකේ ස්ටේට් එකක් තියෙනවා. ස්පීඩ් එක මට විවිධාකාර විදිහට සෙට් කරන්න. නැත්නම් මට ඒ වැලියු එක දීලා සෙට් කරන්න. මම මේකට තව රියල් වර්ල්ඩ් උදාහරණයක් පෙන්නන්නම්. හොඳට පැහැදිලි වෙන්න ඕන නිසා. හරි. දැන් මේක ඇත්තටම මේ ක්‍රමේ නිසා අර ගොඩක් දැන් අපිට දැන් හිතන්න ඔය මේ අපි මේ නේම් කන්ස්ට්‍රක්ටර් වලින් ඇචීව් කරගන්න දේ ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එකේ කරගන්න ගියා නම් ඒ කියන්නේ ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එක මේකනේ මේක ඇතුලේ ඇචීව් කරන්න ගියා නම් මම බලන්න ඕන මේ බ්‍රෑන්ඩ් එකට if condition එකක් දාන්න ඕන if බ්‍රෑන්ඩ් එක මොකද්ද බ්‍රෑන්ඩ් එක BMW නම් එහෙම කියලා ප්‍රෝග්‍රෑම් එක ලියන කෙනාට තීරණය කරන්න වෙනවා මේකේ ස්පීඩ් එක equal 200යි. එතකොට හිතන්න ඔයා මෙතන නැති බෑන්ඩ් එකක් දැම්මොත් මෙතන සෑහෙන ඉම්ප්ලිමන්ටේෂන් එකක් මේ කන්ස්ට්‍රක්ටර් එක ඇතුලේ කරන්න වෙනවා. අපිට කාර් එකේ ස්පීඩ් එක තීරණය කරන්න. එක කන්ස්ට්‍රක්ටර් එකක් තිබුණා. හැබැයි අපිට මෙතන name කන්ස්ට්‍රක්ටර් තියෙන නිසා අපිට ඕන විදිහට ඒක ඉනිෂියලයිස් කරගන්න පුළුවන්. මේක ටිකක් පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් මම තව රියල් වර්ල්ඩ් උදාහරණයක් කතා කරන්න තව ටිකක් පැහැදිලි වෙන්න. මේකට ඇත්තටම දැන් ඔයාලට තේරෙනවනේ දැන් මෙතන ක්ලාස් එකේ name constructor කියන්නේ එතකොට ක්ලාස් එකට constructors කිහිපයක්. එක ක්ලාස් එකකට constructors කිහිපයක් define කරන්න පුළුවන් වෙන ක්‍රමයක් තමයි මේ name constructor කියන්නේ. හරිද? හරි. හරි දැන් මෙතන ඔයාලට මේ ඔබ්ජෙක්ට් එක පැහැදිලි පේන්නේ නැතුව ඇති කියලා පේන්න හිතෙනවා. පළවෙනි ඔබ්ජෙක්ට් එක මම ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එකකින් ක්‍රියේට් කරේ ස්පීඩ් එක දීලා දෙවෙනි එක මම ස්ලෝ කියන නේම් කන්ස්ට්‍රක්ටර් එක භාවිතා කරා ස්පීඩ් එකක් දෙන්න ඕනේ නැහැ ඒක බයි ඩිෆෝල්ට් සෙට් වෙනවනේ දෙන්න බෑනේ තුන්වෙනි එක ස්පීඩ් එක ඒකෙත් දෙන්න බෑ ඒකෙත් දෙන්න බෑ ස්පීඩ් එකක් ඒක ෆාස්ට් මෙතෙන්දී ඉනිෂියලයිස් වෙනවා හරි එතකොට ඇයි අපිට මේ ෆාස්ට් BMW මේ කන්ස්ට්‍රක්ටර් එක දැන් ඔයාලට මෙතන තේරෙනවනේ දැන් ඔයාට ප්‍රෝග්‍රෑම් එකේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් නම් ඔයා මේක ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරද්දී ඔයා මේක දැක්ක ගමන් ඔයාට මේක නේම් එක දැන් අපි මම කලින් වීඩියෝස් වලදී කතා කරා මේ named constructor වගේම අපිට named optional parameters තියෙනවානේ එතකොට අපි method එකක් call කරලා true false කියන value එකක් method එකට දාද්දී අපිට ඒකට දෙන්න පුළුවන් නම් is older is young හරි මොකක් හරි දීලා dot එකක් තියලා true false දැම්මහම අපිට අර මේක මේ true false කියන්නේ මොකක්ද කියලා පැහැදිලි වෙන idea එක යනවනේ. ඒ වගේ දැන් මෙතන car.flow කියලා construct එක හැදුවාම program එකේ අපිට මේක අදහසක් එනවනේ මේ car එක fast එකක්. මේ car එක slow එකක් කියලා code එක ලියගෙන යද්දිම තේරෙනවා. අන්න ඒක ඒ understanding එක පාස් වෙනවා මේ ක්‍රමය නිසා. ඒක එක benefit එකක් තව. අපිට different default values දෙන්න පුළුවන්. දැන් දැක්කනේ මෙතන අපිට
ස්පීඩ් එකක් අපිට මුල් අවස්ථාවේදී හිතා ගන්න බැරි නම් හිතන්න අපිට එක අවස්ථාවක් තියෙනවා කාර් එකේ ස්පීඩ් එක හිතා ගන්න බෑ. එතකොට අපිට ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එක කෝල් කරන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව තියෙනවා අපිට කාර් එකේ ස්පීඩ් එක අඩු වෙන්න ඕන. ඒ අවස්ථාවේ ස්ලෝ එක පාවිච්චි කරනවා. ඊට තව කාර් එකේ ස්පීඩ් එක වැඩි වෙන්න ඕන. ඒ වෙලාවට මේක පාවිච්චි කරනවා. සමහරක් වෙලාවට අපිට ඕන ස්පීඩ් එකක් අපිට ස්පෙસિෆිකලි ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරද්දී දෙන්න ඕන. කියන්නේ අවස්ථාවන් තුනකදී අපිට මේ අවශ්‍යතාවයට මේක ක්‍රියේට් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒක එක බෙනිෆිට් එකක්. එතකොට මේක මේ විදිහට පාවිච්චි කරාම කෝඩ් එක ක්ලීන් කියවන කෙනෙකුට ඕන විදිහට තේරෙනවා. ඒක රීඩබිලිටි ඉම්ප්‍රූව්මන්ට් එකක්. ඒකත් එක බෙනිෆිට් එකක්. දැන් මම තව රියල් වර්ල්ඩ් එක්සැම්පල් එකක් පෙන්නන්නම් මේකට. ආසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න අපි බලමු මෙන්න මෙහෙම රියල් වර්ල්ඩ් එක්සැම්පල් එකක්. මම ක්ලාස් යූසර් කියලා එකක් ක්‍රියේට් කරනවා. හරිද? මම ඒක දාගෙන ඉන්නවා මෙතන ස්ක්‍රීන් එකේ string name. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕන මෙතන එක ප්‍රශ්නයක් තමයි Dart වල නම් මෙතන string brand කියලා මෙහෙම අපිට define කරලා මෙහෙම තියන්න බෑ. ඇයි ඒ? මම කතා කරා කලින් වීඩියෝ එකේදී වීඩියෝ එකකදී null safety ගැන. ඒ කියන්නේ මම මෙහෙම define කරලා initialize කරන්නේ නැතුව තියෙනවා නම් මට මෙතෙන්ට මේ variable එක nullable කරන්න ඕන. හරිද? මෙතනත් එහෙම තමයි. දැන් මේ අපි මුලින් value එකක් මේකට assign කරන්නේ නැහැනේ. initialize කරන්නේ නැති හින්දා මේව nullable variable. හරිද? හොඳට මීටර් තියාගන්න මේක nullable වෙන්න ඕන. දැන් මෙතනත් එහෙමයි. මේ අපි Dart වල නම් මේක create කරන්නේ JavaScript හරි මොකක් හරි type shape language එකක නම් ඒකේ null safety තියෙනවා නම් අනිවාර්යයෙන් මේක nullable කියලා කියන්න වෙනවා. string name අපි හිතමු int age කියලා එකක් තියෙනවා කියලා. ඔයා මේ වීඩියෝ එක බලන්නේ වෙනත් programming language එකකට නම් ඒක මේ සමහරක් විට null safety නැතුව ඇති. ඒ කියන්නේ null safety නැත්තම් මේක ඕනේ නැහැ. null safety තියෙනවා නම් value එකක් මෙහෙම initialize වෙනවා නම් කමන්නේ. value එකක් initialize වෙනවා නම් මේක කමන්නේ. value එකක් initialize වෙන්නේ නැත්තම් අපිට මෙහෙම පාවිච්චි කරන්න වෙනවා. දැන් දැනට මම ඒක අයින් කරලා දාන්නම්. මේ concept එක පැහැදිලි කරන්න ඕන නිසා ඒක මතක තියාගන්න. null safety ගැන මතක තියාගන්න. හරිද? ඊට පස්සේ මම create කරනවා constructor එකක් user default constructor එක මම දානවා this.name this.age. හරිද? ඊට පස්සේ මම තව තියෙනවා user කෙනෙක් create වෙනවා. ඔයා හිතන්න දැන් මේක මගේ සිස්ටම් එක මගේ මොබයිල් ඇප් එකට authenticated කට්ටිය. authenticated සහ මගේ ඇප් එක බලන්න පුළුවන්. ඇප් එකේ තියෙනවා මම හිතනවා blog post කියලා. blog post බලන්න පුළුවන්. login වෙච්ච කට්ටියටත් බලන්න පුළුවන්. login වෙච්ච නැති කට්ටියටත් බලන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි ඇප් එක ඕපන් කරලා ගමන් post එකක් යද්දි එයා guest වෙන්න පුළුවන්. එයා login වෙලා ඉන්නවනම් එයාට name එක අපිට තියෙනවා. හැබැයි එයා login වෙලා නැත්තම් අපිට එයාගේ name එක නැහැනේ. හරි එතකොට මම අන්නේ අවස්ථාව කෝඩ් එකෙන් මම අඳුරගන්න ලේසියට එයාට වෙනම ඉනිෂියලයිස් කරනවා. එයාට නේම් එකක් නැහැ. හැබැයි ගෙස්ට් කියන කෙනාට පැරාමීටර්ස් නැහැ. මොකද මගේ ගාව මේ එකපාරටම ඇප් එකට ඇවිල්ලා ඕපන් කරන කෙනාගේ ඩීටේල්ස් නැහැනේ. එයාගේ නම දන්නෙත් නැහැ, ඒජ් එක දන්නෙත් නැහැ. එතකොට මම මෙයාගේ නම දානවා මෙතන. ඩිෆෝල්ට් නේම් එකක් දෙනවා ගෙස්ට් කියලා. මම මේවට වැලියුස් අනිවාර්යෙන් දෙන්න ඕනනේ. දැන් මම guest name ඊට පස්සේ age එක මම දානවා. මම ස්පෙસિෆිකලි Dart ගැන මේ කතා කරන නිසා මම මේක දාලා තියන්නම් නැත්නම් ඔයාලා කන්ෆියුස් වෙන්නේ. හරිද? age මොකද්ද දාන්නේ? h අපි 0 කියලා දාමු. මොකද අපි දන්නේ නැහැ නේ age එක. guest කෙනෙක් එන්නේ. මං ගෙස්ට මගේ ඇප් එකට එන්න පුළුවන්. මං එයාගේ ඩීටේල්ස් දන්නේ නැති නිසා එයාට මං name construct එකක් හදනවා guest කියලා. හරිද? සහ ලොගින් වෙලා තියෙන කෙනාගේ මං එයාගේ name එකක් ගන්නවා, age එකක් ගන්නවා. මොකද මන් ළඟ එයාගේ database එකේ තියෙනවනේ එයා ලොගින් වෙලා ඉන්නේ. එයා ලොගින් වෙච්ච නිසා මං දන්නවා එයා කවුද කියලා. එතකොට ලොගින් වෙච්ච කෙනා මට භාවිත මේ කෙනෙක් නම් මම මේ construct එක පාවිච්චි කරලා තමයි user හදාගන්නේ. නැත්තම් එයා guest කෙනෙක් නම් දන්නේ නැති කෙනෙක් නම් මං user.guest කියලා තමයි object එක හදන්නේ. හරිද? එතකොට ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. මං දැන් කතා කරමු
මෙන්න මේ මොකද්ද මේ වෙක් ගැන මොකද්ද මේ this keyword කියන්නේ කියලා. මොකද මේක ඉතා වැදගත් වෙනවා. මම දැන් මෙතනත් this කියන එක පාවිච්චි කරලා තියෙනවා. හරිද? මෙතනත් පාවිච්චි කරා. මොකද්ද මේ this කියන්නේ? this කියන්නේ ඇත්තටම මේ රෙෆරන්ස් කරන්න දැන් මම මේ ඉන්නේ ක්ලාස් එකකනේ. මේ ඉන්නේ ක්ලාස් එකකනේ. මේ ක්ලාස් එක ඇතුලේ values මේ variables reference කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඇත්තටම මේක ඩාට් වල අපිට භාවිතා කරන්න නැතුව ඉන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී අපි මේක භාවිතා කරලා නැහැ. brand කියන එක මේ ක්ලාස් එක ඇතුලේ තියෙන variable එකක්. හැබැයි අපි this කියන එක ඒකට පාවිච්චි කරේ නැහැ. හැබැයි අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් this කියලා. මේක අවශ්‍ය නැහැ. ඇයි අවශ්‍ය නැත්තේ? මේක කොහොමත් ඩාට් වලින් මේක ඔටෝමැටිකලි ඔටෝම මේක ඩාට් වලින් දාගන්නවා. මේක මේ වේරියබල් එක මේක ඇතුලේ තියෙනවා කියලා අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඇත්තටම මේ this කියන එකෙන් ඉන්ෆ්ලුවන්ස් වෙන්නේ. this කියන එකෙන් කියන්නේ මෙන්න මේකයි. this කියන්නේ current object කියන එක. current object කියන එක. මේක avoid කරලා යන්න බෑ මේ object oriented programming ගැන කතා කරද්දී මේ current object එකෙන් තමා මට මේ name එක ඕන කියලා කියන්නේ. එතකොට ඒ ඔබ්ජෙක්ට් එක මේ කරන්ට් ඔබ්ජෙක්ට් එක රෙෆරන්ස් කරගන්න මේ ඔබ්ජෙක්ට් එක රෙෆරන්ස් කරගන්න තමයි කරන්ට් ඔබ්ජෙක්ට් රෙෆරන්ස් කියලා දාමු. එතකොට මේ නේම් එක මෙන්න මේකෙන් දාන මේ ඔබ්ජෙක්ට් එක ගැන අපි කතා කරන්නේ. මේ ඔබ්ජෙක්ට් එකෙන් දාන වැලියු එක රෙෆරන්ස් කරගන්නවා මේකට. හරිද? this කියන එක පාවිච්චි කරන්න නම් අනිවාර්යයෙන්ම ක්ලාස් එකක් ඇතුලේ ඉන්න ඕන. ක්ලාස් එකකින් පිට ඔයා දන්නවනේ දැන් ඩාට් වල නම් ඔයාලට ක්ලාස් එකක් නැතුවත් මෙතඩ් එකක් ක්‍රියේට් කළා මේන් මෙතඩ් එකක් තියෙන එළියනේ. ඔයාලට මේන් මෙතඩ් එක ඇතුලේ this කියලා පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. ඇයි? මේන් මෙතඩ් එක ක්ලාස් එකක් ඇතුලේ නෙමෙයි තියෙන්නේ. ඔයා මේ මෙතඩ්ස් හදන්නේ ක්ලාස් එකකින් පිට නම් ඔයාලට this keyword එක තියෙන්නේ නැහැ. මොකද අනිවාර්යයෙන්ම මේකේ purpose එක ඔයා දන්නවනේ. ඔබ්ජෙක්ට් එකක් හැදෙන්න ඕන. ඔබ්ජෙක්ට් එකක් හදන්න නම් ක්ලාස් එකක් තියෙන්න ඕන. මෙතන අපි කාර් කියන ක්ලාස් එකක් තියෙන නිසා තමයි ඔබ්ජෙක්ට් එකක් හැදුවේ. හරිද? දැන් මෙතනදී එතකොට මොකද්ද මේ කියන්නේ? this.brand කියනකොට this brand කියන්නේ මෙන්න මේ ක්ලාස් එක ඇතුලේ තියෙන variable එක මේක reference වෙන්නේ මේකෙන් හදන ඔබ්ජෙක්ට් එක. ඔබ්ජෙක්ට් එකෙන් දාන value එක. එතකොට මේක this.speed කියලා තියෙනවා. හරිද? එතකොට මට මේ වගේත් පාවිච්චි කරන්න පුළුවන් this කියන එක. ප්‍රශ්නයක් නැහැ. ඒක අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙනවා මෙන්න මේ අවස්ථාවේදී. මෙන්න මේක අමුතු කන්ස්ට්‍රක්ට් එකක් නේ. මේ අවස්ථාවේදී ඕන වෙනවා. එතකොට තව එකක් තියෙනවා මේක මකා ගන්නවා. දැන් මේ අවස්ථාවේ මේක ඕන වෙනවා. මොකද මම මේක this කියන එක මට අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන. තව අවස්ථාවක් තමයි දැන් ඔයා හිතන්න මෙන්න මෙතෙන්දී. දැන් මෙතෙන්දී මං කිව්වා මෙන්න මෙතෙන්දී මං කිව්වා මේ string b කියන එක දාලා තියෙන්නේ. එතකොට b කියන එක ආව value එක b එක මේකට assign වුණා. හරිද? දැන් මං හිතන්නේ ඔයා මේකත් ඔයාට ඕන brand කියලාම දාන්න කියලා. මේකෙත් name එක brand. ඒ කියන්නේ parameter name එකත් brand. variable name එකත් brand. එතකොට මේක කරන්න පුළුවන්ද? මෙහෙම දාන්න පුළුවන්ද? මෙහෙම දාන්න බෑ. ඇයි? මේකෙන් කියවෙන්නේ මේ brand name එකමයි. ඔයා මේ parameter pass කරන parameter එකට ඒකම assign කරන්න යනවා. මේක invalid syntax. parameter එකකට value එකක් assign කරන්න බෑ. assign කරත් වැඩකුත් නැහැ. මොකද ඔයා ඉන්නේ මේ scope එක ඇතුලේ. ඔයා ඉන්නේ මේ class එක ඇතුලේ. මේ class එක ඇතුලේ තියෙන variable එකක් තමයි ඔයා assign කරන්න යන්නේ. එකම name එක දැන් එළියෙන් මේ global variable එකක් තිබුණට brand කියලා ඔයා ඉන්නේ මේ scope එක ඇතුලේ. ඒ scope එක ඇතුලේ ඒ නමින්ම variable එකක් හදනවා නම් ඒක මේකට විතරයි local scope. local scope මේක global. ඒකයි මම අර ඉස්සෙල්ලා b කියලා දැම්මේ. b කියලා දැම්මහම මේක දෙක එක නෑනේ. එතකොට ඔයාට b කියන එක එතකොට මේ name එක b නිසා මේ brand එක මේක reference වෙනවා. හැබැයි මෙතන brand තිබුණ ගමන් කෙලින්ම මේක equal මේක තමයි මේ.
මේකම අසයින් කරන්න යනවා මේකටම. වැරදිනේ. ඔන්න ඔය ප්‍රශ්නේ මගහරව ගන්න මට දිස් එක පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද මම දිස් එක පාවිච්චි කරන්නේ? මං කියනවා මෙන්න මෙතෙන්ට දානවා this කියලා. this dot කියලා. අන්න ඔයාට දැන් එතනින් හරියටම පැහැදිලි වෙන්න ඕන මොකද්ද මෙතන වෙන්නේ කියලා. හරිද? මෙතනින් මොකද්ද වෙන්නේ මේ? මෙතනින් ඇත්තටම වෙන්නේ දැන් string band. හරිද? දැන් මෙතනින් වෙන්නේ මොකද්ද? මේ බ්‍රෑන්ඩ් එක තමයි මෙතෙන්ට එන්නේ. බ්‍රෑන්ඩ් කියලා. එතකොට මේකමද මෙතෙන්ට යන්නේ? නෑ. ඇයි නැත්තේ? මං කියලා තියෙනවා this dot කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මේ ක්ලාස් එකේ මේ ඔබ්ජෙක්ට් එකේ මේක හදන ඔබ්ජෙක්ට් එකට තමයි රෙෆරන්ස් කරන්නේ. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක හැදෙන්නේ මොකෙන්ද? ඔබ්ජෙක්ට් එක හැදෙන්නේ ක්ලාස් එකෙන්නේ. එතකොට මේ ක්ලාස් එකේ තියෙන එකට තමයි මේ රෙෆරන්ස් කරන්නේ. ලෝකල් ස්කෝප් එකේ තියෙන එකකට නෙමෙයි රෙෆරන්ස් කරන්නේ ක්ලාස් එකේ. ඒකයි මං කිව්වේ ක්ලාස් එකක් නැත්නම් ඔයාලට this කියන එක keyword එක පාවිච්චි කරන්න බෑ. ඒක available මේ keyword එක available වෙන්නේ ක්ලාස් එකක් ඇතුළේ විතරයි. මේකෙන් කියන්නේ මෙතන කියන එක. මේ ලෝකල් ස්කෝප් එක නෙමෙයි ග්ලෝබලි මේ ක්ලාස් එක ඇතුලේ තියෙන බ්‍රෑන්ඩ් කියන වේරියබල් එක රෙෆරන්ස් කරන්න. ඒක රෙෆරන්ස් කරන්න ඒකට assign කරන්න මේ ලෝකලි එන පැරාමීටර් වැලියු එක. ඔන්න ඕක තමයි this කියන්නේ. කරන්ට් ඔබ්ජෙක්ට් එකට රෙෆරන්ස් එකක් ගන්න. කරන්ට් ඔබ්ජෙක්ට් එක හැදෙන්නේ ක්ලාස් එකෙන් නිසා ක්ලාස් එකේ තියෙන මේකට තමයි මෙතනින් this dot කියලා මේ කරාම රෙෆරන්ස් වෙන්නේ. එතකොට මේක මෙතඩ් එකක් කෝල් කරද්දිත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයා හිතන්න මෙතන ඔයාට void get brand කියලා තිබුණා කියලා. ඔයා තව මෙතඩ් එකක් තිබුණා කියලා හිතන්නකෝ ඔයාට. මොකක් හරි මෙතඩ් එකක් තිබුණා. තව මෙතඩ් එකක් තියෙනවා. ওই මෙතඩ් එකේදී ඔයා get brand කියලා කෝල් කරනවා. ඔයාට මෙතන දැම්මත් නැතත් මෙතන this කියන එක තියෙනවා තමයි. ඔයාට දාන්නත් පුළුවන් නොදා ඉන්නත් පුළුවන්. ඒක programming language එකෙම ඒක පාවිච්චි කරන නිසා. ඒකට ඔන්න ඕක තමයි this කියන keyword එක මම හිතනවා this